දැන් තම දැනෙන්නේ මේක තැපලෙම එන්නේ ඔලු රස්වල වැනෙන්නේ සියෝ පිටින් පෙන්න සාන්ත දාන්ත කීන්ත කුපි ශ්‍රී නම් ශ්‍රී ලංකාන පුනෝද පාරදා පුතා කුමු කුකු ලංකාවට නම් එන්නේ නැහැ කියලා අපි දන්නවා. මමත් ආසයිනවා ඒ වගේ සික්ස් පැක් පොඩක් හදාගෙන අර මේ මොකද පතාන් ෆිල්ම් එකේ වගේ කසුටි කියලා. ආසයි දීපිකා පදුකෝන් වගේ ඉන්නවනේ කොහෙද? Pow. ඔය මොකද්ද බබා? පපඩම් හොදලා ගන්න වතුරෙන්. ඇවිල්ලා නැති. ඒ කියන්නේ කවුද පපඩම් වතුරෙන් හොදලා ගන්නෙ? ඔයානේ කිව්ව හොදලා ගන්න. මම හොදලා ගන්න කියලා කිව්වේ නෑ වාට. පපඩම් හොදන්නේ නෑනේ මිනිස්සු. අද අපි කතා කරනවා දුවේ පුතේ යුගල පද. ඒකේ තියෙනවා බොහොම ලස්සන යෙදුමක්. මේ බලන්න. වැඩිපුරම අවස්ථා ගණනක් තියෙන්නේ මොනවද? යුගල පද. මේ බලන්න. මොනවද? යුගල පද. Okay. Isn't right? Right down there. Right. Sunai, dekai. Ordama. Udah ini niya karo. Udah gini podiya ula pura pot. Don't be kalabale. Ithiru be kalabale. Dayas ginanggida Kudu ambo lassana Ænam sura anganak veniya Ponna venne dhammika veniya Ara dayas ginanggida Kudu ambo lassana Ænam sura anganak veniya කටට දුන්නේ ධම්මික පැණිය Dibayako මේ දුවලා කොහෙද යන්නේ? ඒයි. ඉතින් මේ යන්නේ අම්බුලුවාවේ තියෙන টয়ලට් එකට අපි තමයි යන්නේ. යන්නේ චූගනන්ට පැලනක් කවන්නේ ඉඳන් ඉන්නවා. නයා කෑවොත් එහෙම. වෛර මාරලාද මන්ද. මටන් ගත්තා. නාඩගම්. අපේ හොල්ලා බන්දියේ බලන්න යන්නේ. එදා බය වුණාට අද බය වෙන්නේ නැහැ. ඉතින් අපි ඒවා බය නැහැ. ගැටක් ගන්නවද ගැටක්? කරගෙන තමයි අදින්නේ. What is it? One eternity later A few moments later ඔබ කෙල්ලොංග කන්නේ නික? රැට ගෑවන්නේ නේ. අද නම් රැට නිින්දයක් නෑ මෙයාට. තාමත් දාඩියේ. දාඩියේ නෑ. මේ ඩවුන් මෙයා. ගලවන්න නෑ. That's the wrong number. Gas station. Proof. The new සද්දෙත් එක්කම අඩු වෙලා යනවා වගේ දැන්නද? නැත්නම් එක පාට හෙලවිලා නතර වුණාද? කියන්නේ ලොකුවට හෙලුණා. හෙලවිලා එහෙමම නැති වුණා. නැති වුණා. අපිත් එක ගැස්ලා වගේ ගියයි. දඩබඩ කාලා ගියත් ඔක්කොම බීමට අදගෙන වටුණා වහලෙත් කුළු හෙලවුණා ඊට පස්සේ පොඩ්ඩක් අත්තර බය වුණා. ඉන්දියාවේ ඉන්නවා නිලියක් සායි පල්ලවි කියලා. මට ඇයව වශී කරගන්නවා. උන්වහන්සේට පුළුවන් ද මට වැඩි කරන්න? පුළුවන්. කොහොම දවස් හතක් අකුල්ලි උඹේ දෙපාරකට ගෙන උලා දෙනවා. අයියෝ හැමනේ නේද? සේනා මොනවද මේ බලන්නේ? ලොකුනෝන ගෙනාවු ෆිල්ම් එක තමයි මේ අපිට ඕෆ් කරගන්න බැරුව ඉන්නේ. ලොකුනෝන මොකද්ද කරන්නේ යන්නේ? Oh shit!
ලොකු මහත්තයට හොඳ නැහැ. හසිනී මං ඔයාගේ හසිනී. ඔයා මගේ හස්කින්. ඒකනේ ඔයා මට හැමදාම හස්කින් කරලා දෙන්නේ. හස්කි පොල්ලෙලි ගහනවා. හැබැයි ඉතින් මේවා කිරිමි කරන වැඩ නෙවෙයි. ඕගොල්ලෝ තමයි කරන්න ඕනේ. හස්කි පොල්ලෙලි ගහන්නේ. අපේ පවන් මයියාට රුපියල් 25000ක දඩයක් දාපු පොලිස් මාමලා දෙන්නට බුදුසරණයි කියලා ප්‍රාර්ථනා කරගෙන අපිට තවත් පරිත්‍යාගයක් ලැබෙනවා. ඇත්තටම මේ වගේ දඩයක් දාපු පොලිස් නිලධාරීන් මැතිතුන්ට ඇත්තටම දෙකේ කඩම් වලට අම්මලා පස්සෙලා ඌ ඇතුලේ මාමට උනා අම්මට උකල්නේ කී ආදනා මොකද කරන්නේ මොකක්ද මැරෙයි ඉන්නවනේ මාමා බය වෙන්නේ Subscribe කරන්න ගියා. Subscribe කරන්න ගියා. Subscribe කරන්න. Subscribe කරන්න. ඕනේ කෙනෙක්. I'm not worried about it anyone in my life. Anybody. කනවතෝ තෝ කනවා මරාගෙන කන දෙනගනි. ඒක දාලා කියන්නේ. ඔව් අයියට කෝල් කරා මම ඒ කියන්නේ කියලා මම ටේබල් එක උඩින් තියලා දෙනවා. මට ගෙනත් දෙනවද ඒක? හරි කමක් නැහැ නේද? ගෙදර කවුද ඉන්නේ? අම්මා නම් ගියා මල්ලියෝ ක්ලාස් එකෙන් එක්කන් එන්න. එන්න කමන්නේ. ඒක හොඳ නෑනේ මම. එන්න. I got broads in Atlanta, just to be in the family. Credit cards in the scammers, hitting the hooks in the back. Legacy. I love Mike, and then we all be the last one. Don't now you fucking hell. No way. We break the code. හරි ලස්සනයි. very good. හරිද? තවත් ඉස්සෙනා. උඹලා නිකන් මේ අනුන්ගේ සින්දු කියාගෙන බං ඇවිල්ලා තියෙන්නේ. Chị nhớ tặng người luôn giờ. අතාරගෙන වෙන්නේ මොන බලවල කොහොමද අද අනේ පව් වැඩි දම සෝට්ටු කොටියේ ඔයා තුන්කනේ නේද ඒක තමයි Okay. Hello, it's me. පුතා ඔය අනිවාර්යෙන් කනොත් ගාන මාසෝන ගහන
හරියට හරි. ඒ ගොරු කිව්වා කියන්න හැදුවේ අතපය ගහන්න එපා කියලා ඔක අසේ ගිහිල්ලා. ගෞරවණීය ඉල්ලා සිටිමි බුදු සරණයි. කුඩේ ඇනුණා. Fair and Lovely and Fair and Lovely. Fair and Lovely's new name is now Glow and Lovely. Fair and Lovely is now Glow and Lovely. Why? Because more than just brightness, now get HD glow. Presenting Glow and Lovely. क्या बात है Fair and Lovely. ලබු ගෙඩිය වගේ ඉදිමිලානේ. බම්බරු 7-8 දෙනෙක් කොටලා දිනනවා. ඒකනේ වෙද මහත්තයෝ කියන්නේ මේ මිනිහා මූණට බඹරු කොටයි කියලා ඔළුවේ ඉඳන් සරම කරවගෙන. තිබුණාට වැඩිය 7-8 ගුණයක් ඉදිමිලා. ඉදිමුම නම් කොච්චර කාලයක් තිබ්බහම මොකෝ වේද මහත්තයා? වේදනාව අඩු වෙන්න මොනාරි ටිකක් දුන්නා නම්